Hi, welcome to my channel. හරිම ලේසියෙන් ඉක්මනින් කොස් මැල්ලුමක් හදමුද? ඉතින් කොස් කන්න ආස ඔයාලට රසම රස කොස් මැල්ලුමක් හදන විදිහ තමයි අරන් ආවේ. ඔයාලත් කොස් මැල්ලුම් හදන්නේ මෙහෙමද බලන්නකෝ. මුලින්ම කොස් ටික සුද්ධ කරලා ඒ ටික පොඩියට කපා ගන්නවා. මේ තියෙන්නේ මම පොඩියට කපා ගත්ත කොස් ටික. දැන් මම මේ ටික භාජනයකට දාගන්නවා. මේ ටික භාජනයකට දාලා කොස් ටිකටත් වඩා අඩුවෙන් වතුර දාගන්නවා. ඊට පස්සේ ලුණුත් අවශ්‍ය ගානට දාගන්නවා. දැන් ඉතින් මේ ටික තැම්බෙන්න තියාගමු. ඒ ටික තැම්බෙන අතරතුරේ මම කහ පොල් සම්බෝල හදාගන්න හදන්නේ. ඒකට අමු මිරිසුයි සුදු ලුණුයි කොටා ගන්න ඕනේ. ඒකටම මම කහ කුඩුයි ගම්මිරිසුයි ලුණුයි දාගන්නවා. දැන් මේ ටික හොඳට කොටා ගන්නවා. දැන් මම මේකට පොල් ටිකත් එකතු කරලා ආයෙමත් හොඳට කොටා ගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත කහ පොල් සම්බෝලේ. දැන් මේ ටික මම පැත්තකින් තියලා තියෙනවා. දැන් බලමු කොස් ටික තැම්බිලාද කියලා. දැන් නම් කොස් ටික තැම්බිලා තියෙන්නේ. දැන් මම මේකට කහ පොල් ටික එකතු කරගන්නවා. කහ පොල් ටිකත් එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඉතින් මේ කොස් මැල්ලුම හදාගන්න හරිම ලේසි. ඔයාලත් මේ විදිහටද බලන්න කොස් මැල්ලුම හදන්නේ. හරිම පහසුවෙන් ඉක්මනින් ලේසියෙන්ම මේ කොස් මැල්ලුම හදාගන්න පුළුවන්. මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් හැමදාමත් වගේ කියන්න තියෙන්නේ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් cook with kela YouTube channel එක subscribe කරන් යන්න කියලා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු.